මොකද මේ ඇයි මේ කුණුහරුපේ මේ ආණ්ඩුව ගේන්නේ? මේ ආණ්ඩුව තුල ජනාධිපතිවරයාට පෞල් සංස්ථාවක් නැද්ද? අගමැතිවරියට පෞල් සංස්ථාවක් නැද්ද? පාර්ලිමේන්තුවේ 159න් බහුතරයකට පෞල් සංස්ථා නැද්ද? අපිට පේන්නෙත් නැහැ. ඉන්දික මහත්මයා පෙන්වන්න හදනවා මේ අපේ රටේ හරි රෝසි පික්චර් එකක් නෙමේක. හරි දැන් මේ කියන හැටියට අපේ රටේ පෞල් සංස්ථාව හොඳට කටයුතු කරනවා. මේ ළමයින්ට ප්‍රශ්න නැහැ. එහෙම නැහැ. මම කැමති මේ සංවාදය ඇතුලේ මේ දේශපාලඥයෙකුට එහා ගිහිල්ලා මේ තාත්තා කෙනෙක් විදියට කතා කරන්න. මොකද හේතුව මන් දන්නේ මෙතන අම්මලා ඉන්නවද තාත්තලා ඉන්නවද මම ඒක හොයන්නෙත් නෑ මට වැඩකුත් නෑ. අම්මලා නෑ. නමුත් මම දන්නේ නෑ නෑ ඔබතුමා කතා කරන්නේ නෑ. ඒක නිශ්චිතව කියන්න එපා මම නැත්තම් අමුතු කතන්දර කියනවා. මම තාත්තා කෙනෙක්